හොඳයි. හැමදෙනාම සාදු නාදයක් පවත්වන්න. පන්සිල් සමාදන් වෙන්න නමස්කාරය කියන්න. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියං පි බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියං පි ධම්මං සරණං ගච්ඡාමි ဒ ුතියං පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි සාදු කියන්න හැමෝම සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස් ශවන කාලෝ අයං භදන්තා ධම්මස් ශවන කාලෝ අයං භදන්තා ධම්මස් ශවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස
නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සබ්බං පහාය ගමනීයං තීති බණහන්ට සෝදානම් වෙන කාරුණික පිංතුනි, අපි හැමදෙනාම එකට එකතු වෙලා ලස්සන පින්කමක් සිද්ධ කරගන්නයි සූදානම්. එහෙම නේද? පින්කම ධර්ම දානමය පින්කමක්, බණ ටිකක් අහන්නයි සූදානමින් ඉන්නේ. අද මේ පැමිණි පිරිස අපිට ගොඩක් දුරයි නේද? බොහෝ දුරක් ගෙවාගෙන ආවේ. උතුරු පිටිගල ගාල්ල පැත්තටයි තිවෙන්නේ නේද? එහෙම නේද? එතකොට පිටිගල ඉඳලා තමයි අද පැමිණියේ. මූලික දායකත්වයේ ලබනවා අපේ කිතුල්ගොඩ කොහොඹගේ ප්‍රේමරත්න මහත්මයා. ඉස්සරහ වාඩි වෙලා ඉන්නේ එතුමා. ඒ වගේම කල්යාණ මිත්‍රත්වයෙන් පින්කමත් එක්ක සම්බන්ධ වෙනවා, එකතු වෙනවා අපේ ධම්මික තුසාර හපුවාරච්චි මහත්මයා. ඒ වගේම එතුමාගේ නෝනා මහත්මිය මෙතන ඉන්නවා. විජයානි සකුන්තලා මහත්මිය. මේ අය තමයි පින්කමට මුල් වෙන්නේ. එහෙම නේද ප්‍රේමරත්න මහත්තයා? ප්‍රේමරත්න මහත්තයා බණ අහනවද ගෙදෙද්දි? ධම්සතරේ. එතකොට එහෙම බණ අහලද මෙහෙම පින්කමක් කරන්න හිතුවේ? බොහොම සතුටුයි. මෙතන බණ කියන හාමුදුරුව හැටියට ප්‍රේමරත්න මහත්තයා මාත් සතුටු වෙනවා. දුරකතර ගෙවාගෙන ඔබ මේ පිරිසක් එකතු කරගෙන තේරුණාද? අද මෙබඳු ලස්සන පින්කමකට සම්බන්ධ වුණා. ප්‍රේමරත්න මහත්තයා මමත් ඔබට ආශිර්වාද කරනවා. පැමිණි හැමෝටම ආශිර්වාද කරනවා. මොකද අද ඔබේ පැමිණීම නිසා තමයි සකුන්තලා මහත්මිය මෙතන මෙහෙම පින්කමක් සිද්ධ වෙන්නේ. නේද? බණ ටික විතරක් නිවසට වෙලා අහලා පාඩුවේ පැත්තකට වෙලා හිටියේ නෑ. මාත් මෙහෙම පින්කමක් කරන්න ඕනි කියලා හිතට ගත්තා. ආන්නේ පින්කම තමයි දැන් සිද්ධ වෙන්නේ. මේ ඇත්ත මේ පින්කම සිද්ධ කරන්න අරමුණක් තියාගෙන තියෙනවා. ඒ අතර එකක් මියගිය දෙමව්පියන්ට පින් අනුමෝදන් කරන්න. අපේ ප්‍රේමරත්න මහත්තයාගේ අම්මා තාත්තා දෙපළ ජීවතුන් අතර නෑ. ඒ අනුව ලිසි නෝනා ආදරණීය මෑණියන්ටත් ඒ වගේම අරෝලිස් ආදරණීය තාත්තටත් ප්‍රධාන වශයෙන් මේ පින්කමේදී පින් දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අද දින උපන්දිනය සමරන දුවෙක් ඉන්නවා. ඒ වගේම හෙට දින උපන්දින සමරන කෙනෙකුත් ඉන්නවා. අද උපන්දිනයේ සමරන්නේ අපේ විජයානි මහත්මියගේ පුංචි දුව. ඒ තමයි මලිති පැහැසරණි දරුවා. දරුවට මේ පින්කම තුලදී ආශිර්වාද සිද්ධ කරනවා. ඒ වගේම අද මෙතෙන්ට විශේෂ පුද්ගලයෙක් විදිහට සම්බන්ධ වෙනව නේද? වයස දැන් අවුරුදු 99ක් වෙනවා. පසුපස වාඩි වෙලා අහගෙන ඉන්නේ බණ ටික. ඇහෙනව නේද? වැඳගෙන හොඳට බණ ටික අහගෙන ඉන්නවා. ඒ තමයි මාටින් පැස්කුවල් මහත්මයා. ඔයගොල්ලොත් එක්ක සමීපව ඉන්න කෙනෙක්. එතුමගේ උපන්දිනේ හෙට. ඒ වුණාට අද අපිට මොනවා හරි හම්බ වෙයිනේ. එහෙම නේද? ඉතින් එතුමාටත් විශේෂයෙන් මේ පින්කමේදී ආශිර්වාද කරනවා. ඉතින් මේ සකුන්තලා ඒව හරි සතුටට කාරණා හොඳයි.
හරීම සතුටට කාරණා එතුමත් අර බලන්නකො සිනහමුසු මොහොනින් සතුටු සිතින් තමයි බණ ටික අහන්නේ. ඒ එක්කම අපේ ප්‍රේමරත්න මහත්තයා දැන් මේ පින්කමත් එක්ක ළමයි ඉන්නෝ එකතු වෙලා ගොඩක්. ඒ අපේ අනාගතේ. ඒ සෑම දරුවෙකුටම මේ පින්කම තුලදී අපි ආශිර්වාද සිද්ධ කරනවා. ඒ වගේම ධම්සතර ආයතනයේ කාර්ය මණ්ඩලයේ බණ ටික අහන රටවාසී ලෝවාසී හැමෝමත් අපි එකතු කරගන්නවා. ඒ වගේම පින් දෙන අය අතර කේ ජූටින් නේද? ඒ වගේම කේ ජිනදාස කේ ජේමින් මේ පරම්පරාවේ මිය ගිය අය නේද? ඒ හැමෝටම පින් දෙන්න බලාපොරොත්තු වෙනවා. ඔය තමයි ප්‍රේමරත්න මහත්තයෝ අද ඕගොල්ලන්ගේ පින්කමේ අරමුණු. මේ අරමුණු සාර්ථක වෙන්න නම් දැන් අපි කල යුත්තක් තියෙනවා. මොකද කරන්න ඕන? හොඳට බණ ටික අහන්න ඕන. එහෙම නේද මාටින් මහත්තයෝ? අපි දැන් බණ අහමු. එහෙමනම් දැන් බණ අහන වෙලාව. හාමුදුරුවෝ අද ලස්සන බණ කතාවක් තෝරගෙන ආවා. අද හැබැයි මේ මාතෘකාව නම් මේ මිනිස්යෝනේ අපි නේද? මිනිස්යෝ වෙලා ඉපදිච්ච අය හැටියට අපේ හිතවල තියෙන පහත් අකුසලයක් ගැන තමයි හාමුදුරුවෝ කතා කරන්නේ. ඉතින් එහෙම කතා කළා කියලා තරහ වෙන්න එපා හොඳේ. තේරුණාද? මේවා අපි මොකක් කරගන්න ඕනේද? ආම්මේ නිවැරදි කරගන්න ඕනේ. හදා ගන්න ඕනේ. තේරුණාද? අපේ හිතවල ඇති වෙන්න බොහෝම පහත් ගණයේ අකුසලයක්. මාත්‍රුකාව ඉරිසියාව. මොකද්ද? මොකද කියන්නේ උතුරු පිටිගලයට නැද්ද ඕක? මොකද කියන්නේ සකුන්තලා? දැක්කද? අපි කා තුලක් තියෙනවා. මොකද්ද? අඩු වැඩි වශයෙන්. ඒකයි මං කිව්වේ ඒක හරීම මොකද්ද? පහත් ගණයේ අකුසලයක්. මං ආරම්භයේ මෙහෙම ගන්නම්. අංගුත්තර නිකායේ තික නිපාතේ ඉන්නේ මේ කාරණේ. හොඳ අකල්පනාවෙන් අහගන්න. දවසක් බුදුහාමුදුරුවෝ පිණ්ඩපාතේ වඩිද්දී රාගයෙන් මුසපත් වෙච්ච එතකොට රාගයෙන් මුසපත් වුනහම ධාන භාවනා ගැන අවබෝධයක් නැහැ. උදාසීනයි. සිහි කල්පනාව මොකක් වෙනවද? රාගයෙන් මුසපත් වුනහම සිහි කල්පනාව නැති වෙනවා. ඊගාවට අපි ඒකට කියනවා නිකන් බිරාන්ත සිතක් කියලා. මොකක් කියලාද කියන්නේ? බිරාන්ත වෙච්ච හිතක් ඇති වෙච්ච භික්ෂුවක්ව දැක්කා. කවුද දැක්කේ? බුදුහාමුදුරුවෝ. ඉතින් මේ පිණ්ඩපාතේ වඩින බුදුහාමුදුරුවෝ මේක දැක්කේ. ඔන්න මේක ඇස්සේ අපිට පැහැදිලි කරනවා රාගයෙන් මුසපත් වුනහම වෙන දේවල්. රාගයන් කිව්වේ මොකද්ද? රාගය කියන්නේ මෙතන මේ ස්ත්‍රී පුරුෂ සම්බන්ධ ගැන විතරක්. රාගය කියන්නේ මොකද්ද? ආශාවල්. මොනවද ප්‍රේමරත්න මහත්තයා? ඕන දැන් කල්පනාවෙන් ඉන්න ඕනේ හොඳට. පිටිගල යනකොට අහපව් මේවා ඉගෙනගෙන යන්න ඕනේ අපි. දැන් මෙච්චර දුර ගෙවාගෙන ආපු ගමනේ හිස්සතින් එහෙම අහපව් යන්න බෑ. යමක් අපි මොකක් කරගන්න ඕනේ? අරගන්න ඕනේ ජීවිතේට. පාඩමක් ඉගෙන ගන්න ඕනේ නේද? දැන් මේ හාමුදුරු නමක් මේ. තේරුණාද? එතකොට මේක තමයි පෘථග්ජන හිතේ ස්වභාවය. නේද ප්‍රේමරත්න මහත්තයා? මේ පෘථග්ජන හිතක ස්වභාවය මේ බුදුහාමුදුරුවෝ දකින්න. එතකොට ඒක ගිහි හෝ වේවා පැවිදි හෝ වේවා වෙනසක් තියෙනවද? වෙනසක් නැහැ. මේවා සාංශාරික බැඳීම්, සාංශාරික පුරුදු නේද? සසර පුරුදු මේ විදිහට දිගට අපිත් එක්ක එනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ ආන්නේ හාමුදුරුවන්ට සඳහන් කරනවා. මොකද්ද කියන්නේ? මහන ඔබේ ජීවිතය ඉඳුල් නොකර ගන්න කිව්වා. මොකක් කරගන්න එපා කිව්වද? එහෙනම් දැන් රාගයෙන් මත් වුනහම මොකක් වෙනවද? ඉඳුල් වෙනවා. තේරුණාද? එහෙමනම්
නොඉඳුල් වෙන්න නම් රාගය කියන එක මොකක් කරගන්න ඕන? පාලනය කරගන්න ඕන. නේද පුතේ? තේරුණාද? ආසාවන් වැඩි වෙන්න අපේ හිතුත් මොකක් වෙනවද? එක එක ಜಾති ගොඩ ගැහිලා ඉඳුල් වෙන. දැන් මොකද කියන්නේ උතුරු පිටිගලයි. දැන් අපේ හිතුත් එහෙම ඉඳුල් වෙලාද නැද්ද? දැන් කාගෙන්ද මේව ගැන ප්‍රශ්න කරන්න ඕනේ? තමන්ගේ. ඔන්න හොඳට අහගන්න. ජීවිතයේ ඉඳුල් වී පිළිනුව හොත් මොකද කරන්නේ? මැස්සෝ අහන්න පටන් ගන්නවා. මොකද දෙන්න පටන් ගන්න පෙරත් මහත්තයා? මැස්සෝ අහන්න පටන් ගන්නවා. මැස්සෝ එලවා මොකක් කරනවද? දෂ්ට ඉඳුලට මැස්සෝ කැමතිනේ. දැන් ගෙදර වුණත් පිළුණු වෙච්ච මොනවා හරි තියෙනකොට මොකක් වෙනවද? කුණු වෙච්ච මොනවා හරි තියෙනකොට නේද පුතේ? මොකද දෙන්නේ? එතකොට මේ කියන්නේ ඉඳුල කියලා කියන්නේ ඇත්තටම පිනිවෙච්ච දේ ගැනමද? ඉඳුල් වෙච්ච දේ ගැනමද? නෑ. එහෙනම් මොකක් ගැනද මේ කියන්නේ? හිත. මොකද්ද? දැන් අපෙත් පිලුණු වෙන්නේ මොකද්ද එහෙනම්? හිත පිලුණු වුණාම තමයි මොනවද? ඔය ආශාවල් ගොඩ ගැහෙන්නේ රාගාදික සිතුවිලි මොකක් වෙන්නේද? ඒකේ අනිත් පැත්තත් එහෙම තමයි. ද්වේෂයෙන්නෙත් මොකක් වුණාම? හිත පිලුණුණා. මෝහය ඇති වෙන්නෙත් මොකක් වුණාමද හිත? මාන්නය ඇති වෙන්නේ. වෛර තරහ නේද? ඔය පුප්පන්නේ ගස්සන්නේ හිත පිලුණු වෙච්ච අය. අනිත් අය කොහොමද එහෙනම්? සිනහමුසු මොහොනින් සතුටු සිතින් ඉන්නවා. පිලුණු හිත සහිත මිනිහාට එහෙම ඉන්න පුළුවන් කමක් නැහැ. එතකොට දැන් ඕක අපේ මාතෘකාවත් එක්ක ගැලපුවොත් ඊර්ෂ්‍යාදික මිනිහගේ හිත කොහොමද? ඒකත් පිලුණුම වෙලා. තේරුණාද කියන්නේ? පිලුණු වෙච්ච මිනිහගේ හිතට සතුටුදායක සිතුවිලි ඇති වෙන්නේ හැම වෙලේම මොකක්ද ඇති වෙන්නේ? ඊර්ෂ්‍යා පිලුණු වෙලා. එතකොට බුදුහාමුදුරුවෝ පැහැදිලි කරනවා. හිත ඉඳුල් කරගන්න එපා. හිත ඉඳුල් වුණාම පිලුණු වුණාම මැස්සෝ අහනවා. නිකන් නෙමෙයි මැස්සෝ මොකද කරන්නේ? එලවා මොකක් කරනවද? දෂ්ට කරනවා. දැන් මොකද කියන්නේ? පිටිගලයි එතකොට. උතුරු පිටිගලයි. ඔය දුරුගුණ අපි ළඟ තියෙනකොට අපි පස්සෙත් කවුද පන්නන්නේ එහෙනම්? ඒ කියන්නේ ඔය කියන වටේ පිටේ කුණු ගොඩවල් වල ඉන්න මැස්සෝ ගැනමද ඔය කිව්වේ ඔය? නෑ. ඒ මැස්සෝ ගැනම නෙමෙයි. ඕන්න බලන්න ඊළඟට පැහැදිලි කරනවා. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මොකද්ද ඔය ඉඳුල? මොකද්ද ඔය පිලුණු වීම? ඔන්න ප්‍රශ්න කරනවා. මොකද්ද ඔය මැස්සෝ? කවුද ඔය මැස්සෝ? අපිට තේරෙන්නේ නැහැ. කියලා දෙන්න කියලා ඉල්ලීමක් කළා. මේක තික නිපාතෙන්නේ. කරුණු කීයද එහෙනම්? 3යි. මොකද්ද කරුණු 3? ඉඳුල, පිලුණු වීම, මැස්සා. කවුද ඔය මැස්සා? ඔය අපි පරිසරයේ දකින මැස්සා ගැන නෙමෙයි එහෙනම් කිව්වේ. අපේ ගෙදර උයපු දේ පිලුණු වෙච්ච එක ගැන නෙමෙයි මේ කිව්වේ. තේරුණාද? මොකද්ද මේ ඉඳුල කියන එක දැන් මොකක් කළාද එහෙනම්? ප්‍රශ්න කළා. අපි බලමු. ඉඳුල මොකද්ද? පිලුණු වීම මොකද්ද? කවුද මේ මැස්සෝ? ඕම් බලන්න බුදුහාමුදුරුවෝ සඳහන් කරනවා. මහාන ඉඳුල නම් දැඩි ආශාව. ඕන්න බලන්න හැංගිච්ච කාරණේ. ආශාවන් කියන ඒවා හරියට මොකක් වගේද? ඉඳුලක් වගේ. දැන් මං කිව්ව නේද මේ හාමුදුරුවන්ගේ හිතත් මොකක්ද? රාගයෙන් මුසපත් වුණා. එතකොට රාගය කිව්වහම මං කිව්ව ඔයගොල්ලන්ට ස්ත්‍රී පුරුෂ සම්බන්ධ ගැන විතරක් නෙමෙයි. මොකද්ද මේ දැඩි ආශාව? කියන්නකො සකුන්තලා මහත්මිය. එහෙම ඉඳුල් වෙන්න පුළුවන් තව දේවල් තියෙනවා. මුදල් එක්ක සමහරු ඉඳුල් වෙලා. සමහරු ඉඩකඩම් එක්ක ඉඳුල් වෙලා. තව සමහරු ගේ දොර එක්ක ඉඳුල් වෙලා. නේද ප්‍රේමරත්න මහත්තයා? තව සමහරු දරුවෝ තදින් අල්ලගෙන ඒක මොකක් වෙලාද?
දැන් තේරෙනවද ඔයගොල්ලන්ට? වෛර හිතේ තියාගෙන ඉඳුල් වෙලා, ඉරිසියාව නිසා ඉඳුල් වෙලා. එතකොට ප්‍රේමරත්න මහත්තයෝ මේව බුදුහාමුදුරුව අපිට කියලා දුන්නේ අපි කෙරෙහි මොකද්ද? අනුකම්පාවෙන්. තේරුණාද? එදා අර හාමුදුරුවන්ව දැකලා ඒ හාමුදුරුවන්ට විතරද දැන් මේ පාඩම කියලා දෙන්නේ? අපිටත් මේ පාඩම උගන්වනවා. එයි මේ භයානක සසරෙන් අපිව මොකක් කරගන්නද? මුදව ගන්න, ගලව ගන්න. අනුකම්පාවෙන්ම කළ දේශනා මේවා. මේවා ASCII පටු අරමුණු නෑ. එහෙනම් අද මේවා මේ අපේ බුදුහාමුදුරුවෝ කියලා දීපු මේ දේශනා, මේ ධර්මයේ ඔබට මතු කරලා දෙන්නේ ඇයි හාමුදුරුවෝ? පිටිගලට අරන් යන්න මේවා. ඔබටත් මේවා එකින් එක මතු කරන්නේ ඔබ කෙරෙහිත් මොකද්ද? අනුකම්පාවෙන්මයි. ඔබ දුරකතර ගෙවාගෙන මං ළඟට අද මෙතෙන්ට ආවේ. මේ ධම්සතරට ආවේ. හිස් අතින් ආපහු යන්න නෙමෙයි. හාමුදුරුවන්ගෙන් යමක් මොකද්ද? ලබාගෙන යන්න. එහෙම නේද? එහෙනම් හාමුදුරුවන්ගේ යුතුයකම තමයි දැන් මේ මොකක් කරන්නේද? ඉටු කරන්න. එහෙනම් ඔබේ යුතුයකම තමයි මේවා ජීවිතේට මොකක් කරගන්න එකද? ගලපා ගන්න එක. එහෙමනම් මහාන දැඩි ආසාව හරියට මොකක් වගේද? ඉඳුලක් වගේ කිව්වා. දැන් මොකද කියන්නේ? අපෙත් තියෙන ඔහොම තදින් මොකක් කරගත්තේ? ඒකේ සීමාවක් නැහැ. කෙලවරක් නිමක් නැහැ. හරියට මොකක් වගේද එහෙනම්? ඉඳුලක් වගේ. ඊළඟට පිලුණු වීම නම් ක්‍රෝධයෙන් හදවත පිරීමයි. ඕන්න දැක්කද මං කලින් කියපු කාරණා ටික තියෙනව නේද? ක්‍රෝධය හරියට මොකක් වගේද? පිලුණු වීමක් වගේ. ක්‍රෝධය කිව්වේ වෛර තරහ හිතේ තියාගෙන ඉන්නකොට මොකක් වෙලාද? පිලුණු වෙලා. මොන හිනාවක් නැහැ. කතා කරන්නවත් බෑ. ඇයි? ඇතුළ මොකක් වෙලාද? දැන් මොකද කියන්නේ එහෙනම්? කරුණු තුනයි මේ කියන්නේ. 1 ආසාව, 2 ක්‍රෝධය. හිතේ තියෙනකොට මොකක් වෙලාද එහෙනම්? පිලුණු වෙලා. කවුද එතකොට මේ මැස්සෝ? මැස්සෝ තමයි කෙලෙස් පොතේ. කවුද මැස්සෝ? කෙලෙස්. ඕන්න බලන්න. ආසාවන් වැඩි වෙනකොට ක්‍රෝධය හිතේ ඇති වෙනකොට මැස්සෝ පන්නනවා. කවුද මැස්සෝ? දැක්කද අර හාමුදුරුවන්ට කියලා දුන්නු පාඩම. ඒ හාමුදුරුවෝ රාගයෙන් මුසපත් වුණා, උදාසීන වුණා, ධ්‍යාන බිඳගත්තා. බිරාන්ත වෙලා ඉන්නවද? හිතාගන්න බෑ. ඇයි බිරාන්ත වුනේ? මේන් කාරණා ටික. මොකක් නිසාද? ආසාවල් වැඩි. ඒවා මුසපත් කරගන්න බැරි වෙනකොට ඊළඟට නිකම්ම හිතේ ඇති වෙන්නේ මොකද්ද? තරහ. මොකද්ද ඇති වෙන්නේ? ඔය දෙක ඇති වුණාට පස්සේ අපි පස්සෙත් කෙලෙස් නැමැති මැස්සෝ මොකක් කරනවද? කෙසේ හෝ ඒ අරමුණු ඉටු කරගන්න බලනවා, මරා ගන්න. රණ්ඩු සරුවල් ඇති කරගන්න. නේද? උසාවි ගාන යනවා, ભેද බින්න වෙනවා, පොලිසිය යනවා, කපා කොටා ගන්නවා. මොකක් නිසා? ඕන් කරුණු තුන. දැක්කද ඒක බුදුහාමුදුරුව පෙන්නලා දුන්න විදිය උපමාවේ. උපමාවේ. තේරුණාද කියන්නේ? එහෙනම් හොඳට මතක තියාගන්න. දැඩි ආශාවල් කියන ඒවා හරියට මොකක් වගේද එහෙනම්? ඉඳුලක් වගේ. එහෙම ඉඳුල් වෙච්ච කෙනෙක් වෙන්න එපා. තමන්ගේ හිත රැකගන්න කවුද දැනගන්න ඕනේ? තමන් දැනගන්න ඕනේ. ක්‍රෝධය හරියට මොකක් වගේද? පිලුණු වෙලා වගේ. දැන් ඔබෙන් අහන්න, මම පිලුණු වෙච්ච මිනිහෙක්ද? කාගෙන්ද ප්‍රශ්න කරගන්න ඕනේ? තමන්ගේ. හැබැයි එහෙම වුණොත් නම් අපෙත් හිතවල මොනවද තියෙනවද එහෙනම්? කෙලෙස් තියෙනවා. මැස්සෝ ඉන්නවා. දැන් මොකද කියන්නේ? උතුරු පිටිගල අයගේ මැස්සෝ ඉන්නවද එහෙම පන්නන්න? ඒ දාලා ආවද පිටිගල? දැන් ওই මැස්සෝ ටික ඔක්කොම අද කොහෙ දාලා යන්නද? මෙහෙ තියලා යන්න. මෙහෙ මැස්සෝ නෑ හොඳ. ඒ මැස්සෝ ගැන නෙවෙයි මේ කියන්නේ. ඒ මැස්සෝ අරන් යන්න එපා. කොහෙ යද්දිද? ආපහු යත්. එහෙනම්
ඊර්ෂියාවත් මොකද්ද? මැස්සේ. ඊර්ෂියාවත් අපි පස්සේ පන්නන මොකද්ද? ඔන්න උතෙන්ට එන්නයි මම ওই කාරණේ ගත්තේ. කෙලෙස් නැමැති මැස්සෙක් තමයි කවුද? ඊර්ෂියාව. තේරුණාද කියන්නේ? කා ළඟද තියෙන්නේ එහෙනම්? අපි ළඟ. ඉතින් සමහරු හිතා ඉන්නවා මං ළඟ නෑ ඕක. මොකද්ද? ඊර්ෂියාව. නේද? සමහර කෙනෙකුට මේවා කියනකොට පිළිගන්නවත් සූදානම් නෑ. අපි කා තුලත් අඩු වැඩි වශයෙන් තියෙන ලොකු දුරුගුණයක් තමයි මොකක්ද එහෙනම්? ඊර්ෂියාව. තේරුණාද? එතකොට ඊර්ෂියාව අපිට යහපත ගෙන දෙන එකක්ද අයහපත ගෙන දෙන එකක්ද? ඉතින් අකමැති වුණත් අහන් ඉන්න වෙනවා හොඳේ. අපි ළඟ තියෙන මනුස්ස හිතක තියෙන පහත් අකුසලයක් තමයි මොකක්ද එහෙනම්? ඊර්ෂියාව. නේද? ඊර්ෂියාව කියන එක මේ සසර පුරුද්ද. දිගට අපි එක්ක එන මේ සංසාරේ ගත පුරුද්ද අයින් කරගන්න නම් තමන්ට අන්න හරියම්මේ කොහොම වෙන්න ඕනේද? අවංක වෙන්න ඕනේ. තමන්ට අවංක නැත්තම් ප්‍රේමරත්න මහත්තයෝ මේක අයින් කරන්න පුළුවන්ද? බෑ. ඔන්න හොඳට මතක තියාගන්න. තමන්ට අවංක වෙලා අද මේ කාරණත් එක්ක තමන්ගෙන් මේක මොකක් කරන්න ඕනේ? ප්‍රශ්න කළොත් තමයි මැස්සෝ අපිට මොකක් කරන්න පුළුවන්. නැත්තම් ආයි මොකක් වෙනවද? ඉඳුල් වෙනවා, පිලුණු වෙනවා, තව මැස්සෝ වැඩි වෙනවා. ඉඳුල් වෙන්න පිලුණු වෙන්න මැස්සෝ මොකක් වෙනවද? නේන ප්‍රමාණය වැඩි වෙනවා. තේරුණාද කියන්නේ? එහෙනම් මේ පහත් අකුසලයේ අපෙන් දුරු කරගන්න නම් අපිට තියෙන ලොකුම පිටුවහල පිහිට සරණ තමයි මතක තියාගන්න ධර්මය. මොකද්ද? ධර්මය. ඒකයි මේ බුදුහාමුදුරුව පෙන්නලා දෙන්නේ දේශනා කරන්නේ. මේ ධර්මය ඕපනයිකයි. මොකක් කියලාද කියන්නේ? ඔගොල්ලෝ ගාථාවේ කියන්නේ ඕපනයිකෝ කියලා. මොකක් නිසාද? එව බල ඇවිත් බලන්න කිව්වා. මම අර මුලදී කිව්වේ අපි කෙරෙහි අනුකම්පාවෙන්මයි යම්මේ බුදුහාමුදුරුව මේ කාරණා මොකක් කළේ? දේශනා කළේ. එහෙනම් අපිත් මොකද කරන්න ඕන? මේ දහම තුලින් අපි ළඟ තියෙන මේ දුරුගුණ මොකක් කරන්න ඕනේද? අයින් කරගන්න ඕන. ඒකට පුතේ මෙන්න මෙහෙම දේවල් ටිකක් තියෙනවා කරන්න. මොකද්ද? අපි තුල උපන් අකුසල් තියෙනවා. ඔන්න හොඳට අහගන්න. මොනවද තියෙන්නේ සකුන්තලා? කා තුලද තියෙන්නේ? අපි කා තුලක් තියෙනවා. නේද ප්‍රේමරත්න මහත්තයා? මොනවද? අකුසල්. අකුසල් තියෙනවා. උපන්. ඒව දැන් මොකක් වෙලාද තියෙන්නේ? ඉපදිලා තියෙන්නේ අපි ළඟ. ඕන්න පිලුණු වෙලා දැන් අපි. මැස්සෝ අහනවා දැන් අපි. ඉඳුල් වෙලා පිලුණු වෙලා මැස්සෝ පන්නනවා අපි පස්සේ. මොකක් නිසාද? ඉපදිච්ච උත්තරෝනි මට මොකක් නිසාද? අකුසල් නිසා. මොකක් නිසාද? දැන් නැද්ද පිටිගල අයගේ එහෙම උපන්න අකුසල්? දැන් අන්න මං කිව්වේ අවංක වෙන්න. තමන්ගෙන් මොකක් කරන්නද මේ කාරණා ගැන? ප්‍රශ්න කරන්න. මේ දෙසට යොමු වෙන්න. මෙච්චර දුර ගිවාගෙන ආපු එක නැත්තම් අපරාධයක් වෙනවා. නේද? ඉගෙන ගන්න මේ කාරණේ. එහෙනම් තමන්ගෙන් අවංක වෙලා තමන්ගෙන් ප්‍රශ්න කරන්න ඕනි මොකද්ද? උපන් අකුසල් මා ළඟ තියෙනවද? ඒ උපන් අකුසල් තියෙනවා අපි කා තුලත්. ඒව මොකද කරන්න ඕනි යන්නේ? ප්‍රහාණය කරන්න ඕනි. ප්‍රහාණය කරනවා කියන්නේ පුතේ නැති කරන්න ඕනි. මොකක් කරන්න ඕනේද? කවුද ඒකට වීරිය ගන්න ඕනේ? අවංකකම වැදගත්. තමන්ගෙන් ප්‍රශ්න කිරීම වැදගත්. ඒ සඳහා උත්සාහයත් කවුද ගන්න ඕනේ? ඔන්න මේ ලැබපු මනුස්ස ජීවිතේ නියම මිනිස්සයා එහෙමයි. ඇයි? අපි කා ළඟත් මේ අඩුපාඩුකම් තියෙනවද නැද්ද? අපි තුල උපන් අකුසල් සිත් තියෙන. මේවා මොකක් කරන්න ඕනේද? නැති කරන්න.
නැති කරන්න. ලැබපු මනුස්ස ජීවිතේ සසරේ දිගට ඇදගෙන ආපුවෝ අපි. දැන් හරි අපි දැන තේරුම් අරගෙන මොකක් කරමුද මේවා? ආන්න නැති කරන්න උත්සාහ ගන්න ඕන. තේරුණාද කියන දේ? මේ මනුස්ස ජීවිතේ අපිට කරන්න පුළුවන් දේවල්. බැරි දේවල් නෙමෙයි හාමුදුරුවෝ කියන්නේ. නේද ප්‍රේමරත්න මහත්තයා? හරි. නිකාම්ම ජීවිතේ ගෙවලා දාලා හරියන්නේ නැහැ. තියෙනවා. වැරදි තියෙනවා. අඩුපාඩු තියෙනවා. ඒවා අපි මොකද කරන්න ඕනේ එහෙනම්? නැති කරන්න ඕනේ. දෙක. අපි තුල නූපන් අකුසල් තියෙනවා. හැබැයි මොකක් වෙන්න පුළුවන්ද? මොකක් වෙන්න පුළුවන්ද? ඉපදෙන්න පුළුවන්. මොකද කරන්න ඕනේ සකුන්තලා එහෙනම්? ආන්නේවා ඉපදෙන්න නොදී ඒවා වහන්න, තද කරන්න, මතුවෙන්න නොදෙන්න කවුද වග බලා ගන්න ඕනේ එහෙනම්? හරි. උපන් ඒවා මොකක් කරන්නද එහෙනම්? අයින් කරමු. නූපන් ඒවා මොකක් කරමුද අපි? උපදෙන්න, මතුවෙන්න නොදී තබමු. දැන් කවුද ඒක කරන්නත් ඕනේ? මේ පහත් අකුසල අපි ළඟ තියෙනවා. අපේ හිතවල තියෙනවා. එක එක જાති අපිට මොකක් වෙනවද ප්‍රේමරත්න මහත්තයා? හිතෙනවා. නොඑක් જાති හිතෙනවා. මේ හිතට හොඳ දෙයට වඩා එන්නේ මොනවද? ඇත්තනේ යම්මේ. තමන්ට අවංකව බැලුවොත් එන්නේ මොනවද? නරක දේ. එහෙනම් ඒබඳු නරක පුතේ මතුවෙන්න නොදී මොකක් කරන්න ඕනේද? ඔන්න නියම මිනිස්සයා හොඳේ. හරි. ඒවා මතුවෙන්න මොකක් වෙනවද එහෙනම් ප්‍රේමරත්න මහත්තයා? ඉඳුල් වෙනවා. මොනවා මතුවෙන්නද? නූපන් අකුසල්. ඕන්න දැන් අපි හිතට නිදහසේ මේ අකුසල් මොකක් වෙන්න ඇරලාද? මතුවෙන්න ඇරලා. මතුවෙන්න මොකද වෙන්නේ? පිලුඩු වෙනවා. ඉඳුල් වෙනවා. මතුවෙන්න තව බැස්සෝ. ඕම් බලන්නකෝ. දැන් ඔයගලන්ට මේ කාරණා ටික හොඳට ඔලුවට එන්න ඕනේ. තේරුම් ගන්න ඕනේ. දැන් මේ කාරණාත් එක්ක කාදිහාද හැරිලා බලන්න ඕනේ. Taman දිහා. ඔබට මේ කරුණ ටික හොඳට අවබෝධ වෙනකොට ප්‍රේමරත්න මහත්තයෝ ඔබ කරන මේ ධර්ම දානමේ පින්කම රටක පණිවිඩයක් බවට පත් වෙනවා. දැන් මම මේ පාඩම කියලා දෙන්නේ කාටද? ඔබට. හැබැයි ඔබ මේ බණ කරන්නේ උතුරු පිටිගලට මාව ගෙන්නගෙන නෙමෙයි. ධම්සතරත් සම්බන්ධ කරගෙන කොහෙටද? රටටමයි. බලන්න මේ බණ කතාව රටක් අහන බණ කතාවක් බවට පත් වෙනවා. අද කියා දෙන්නේ ඔබට තමයි මේ ටික. හැබැයි ඔබ වැනි ලක්ෂ සංඛ්‍යාත පිරිසක් මොකක් කරනවද? මේ බණ අහනවා. දැන් තේරෙනව නේද මේ කාරණේ? එහෙනම් දෙවෙනි කාරණේ හොඳට මතක තියාගන්න. අපේ හිතවල මතුවෙන්න බලන නූපන් අකුසල් දෙන්න නම් එපා මතුවෙන්න. දෙන්න එපා. මතු වුණොත් ඉඳුල් වෙනවා. ඉඳුල් වෙන්න නම් දෙන්න එපා. දෙකයි. තුන්වෙනි කාරණේ. ඔන්න හොඳ පැත්ත. අපි ළඟ තියෙන උපන් කුසල්. තියෙනව නේද ප්‍රේමරත්න මහත්තයා? ඒකනේ ප්‍රේමරත්න මහත්තයෝ කාලය, ධනය, ශ්‍රමය කාගේද? ඔයගොල්ලන්ගේ. වැය කරගෙන මේ පිටිගල ඉඳලා ආවේ මොකටද? උපන් කුසලයක් මේ. මොකද්ද? උපන් කුසලයක් නිසා. මොකටද ආවේ? ධර්ම දානමය පින්කමක් කරගන්න. දැන් මං හිතන්නේ එන්නත් ඇත්තේ පාන්දර. පාන්දරින් ආවා. කල් වේලා ඇතුවත් මෙහෙට ආවා. ඇයි? අවශ්‍යතාවය. ආසාව. මොකටද? කුසලයට. බණ අහන්න. එහෙම ඉන්නවා. සමහරව අපිව බලන්න. මෙතන ඉඳලා තමයි අපි ওই පින්කම් කරන්නේ. අපි හැබැයින් දැක්කේ අද. අද. ඔබ කොහෙද? පිටිගල. මම රත්නපුරි කහවත්තේ. අපි කවදාවත් හිතුවේ නෑ ප්‍රේමරත්න මහත්තයෝ අපි හම්බ වෙයි කියලා මෙහෙම. තේරුණාද කියන්නේ? හැබැයි අපේ හිතේ ඇති වුණා මොකද්ද? කුසල සිතුවිල්ල. ආන්න ඒක වැඩි දියුණු වුණා. අර මම මුලදී කිව්වේ. බණ අහනව නේද? ඔව්. ඒ අහලා නේද කරන්න හිතුනේ මෙහෙම පින්කමක්. ඔව් හාමුදුරුවනේ. ආන්න උපන් කුසලයේ මොකක් වුණාද? වැඩි දියුණු වුණා. අර අපේ වහරේන කතාවක් තියෙන හිත ඇත්නම් පත කුඩාද කියලා පිරිසක් එකතු කරගත්තා. අපි ආවා.
අතෑරියේ නෑ. දැක්කද? ආන්න එහෙම දේවල් සකුන්තලා අපේ හිතවල තියෙන. උපන් කුසල් ඒවට කියන්නේ. ඒවා තව තව අපි මොකද කරන්න ඕනේ? ඒවා වැඩි දියුණු වෙන්න පිලුණු වෙන එක මොකද වෙන්නේ? අඩු වෙනවා. පිලුණු වෙන එක මොකක් වෙනවද? අඩු වෙනවා. ඉඳුල් වෙන එක මොකද වෙන්නේ? නවතිනවා. ඉඳුල් වෙන එක නවතිනවා. පිලුණු වෙන එක අඩු වෙනවා. මැස්සෝ පන්නන එක එහෙනම් ඔය මැස්සෝ පුළුවන් තරම් අපි මොකක් කරගන්න ඕනේ? පාලනය කරගන්න ඕනේ, අයින් කරගන්න ඕනේ. අයින් කරගන්න නම් උපන් කුසල් මොකක් කරන්න ඕනේද? වැඩි දියුණු කරන්න ඕනේ. උපන් කුසල් වැඩි දියුණු වෙන්න අපේ හිත තුළ මුදිතාව කියන එක වර්ධනය වෙනවා. උපන් කුසල් වැඩි දියුණු වෙන්න අපේ හිත තුළ සතුට කියන එක මොකද වෙන්නේ? වර්ධනය. දැන් ප්‍රේමරත්න මහත්තයාට සතුටුයිද? දැක්කද? උපන් කුසලය මේ විදිහට ලස්සන පින්කමක් බවට පත් වෙලා රටට ලෝකෙට යනකොට අපිට දැනෙන්නේ මොකද්ද? දැක්කද? එහෙනම් සතුට කියන දේ හැදෙන්න නම් මහත්යෝ අකුසල් වැඩි දියුණු කරන එක නෙමෙයි කරන්න ඕනේ. මොකද්ද? හිතවල උපදින කුසල් මොකක් කරන්න ඕනේද? ඒවා කල්ැරෑර ඉන්න එපා. ඒවා මොකක් වෙන්න ඕනේද? කරන්න. ඒවා කරන්න අපේ හිතේ ඇති වෙන්නේ මොකද්ද? සතුටක්. එහෙම සතුටු වෙන්න ඉඳුල් නැති වෙනවා. ඉඳුල් නැහැ. නොඉඳුල්. පිලුණු නැහැ. මැස්සෝ නැති වෙනවා. මැස්සෝ නැති කරගන්න නම් පිලුණු නොවි ඉන්න නම් ඉඳුල් වෙන්න ඉඩ නොදෙන්න නම් කුසලයම මොකක් කරන්න ඕනේද? වැඩි දියුණු කරන්න. ඕන්න ලස්සන කාරණා ටිකක් ඔය ටික හිතට ගන්න ඕනේ හොඳට. අවසාන කාරණේ, හතරවෙනි කාරණේ. අපේ හිතවල තියෙනවා ඉතින් නූපන් කුසලු. ඒව තාම ඉපදිලා නැහැ. තේරුණාද? ඒවත් කොහෙ තියෙනවද? හිතවල තියෙන. ඒවා මතු වෙනවා. කොහෙදද මතු වෙන්නේ? තව කෙනෙක් කරනවා දැක්කහම මොකක් වෙනවද? ආන්නේ හිතෙනවා. දැන් ඔය හිතුනේ මටත් එහෙම පින්කමක් කළා නම් හොඳයි කියලා. දැන් අපේ ඉගෙනගත්තු අපේ දරුවෙක් කතා කළා උදේ. ඒ දුව කියනවා දැන් උදේ බණ දාලා ගෙදර. අම්මයි තාත්තයි දෙන්න බණ අහනවා. හරි. ඒ දරුවා මට කතා කරලා කියනවා ආන්දරනේ බණ අහනවා. දැන් මේ කතාවේ බණ කතාව දැන් යනවා මේ අද උදේ 8 බණ. දැන් මට මේ කතා කළේ. තාත්තා කියනවා අම්මට දැන් මේ දුව කියනවා යාට ඇහෙනවා ඇතුලේ ඉඳන් මේක. අපිත් මෙහෙම පින්කමක් ධර්ම දානයක් කළා නම් හොඳයි කියලා. ඒ තාත්තගෙත් අපේ ඔය ප්‍රේමරත්න මහත්තයාගේ වගේ අම්මයි තාත්තයි දෙන්නම මොකක් වෙලා නැති වෙලා. ඒ තාත්තා බණ අහන ගමන් අම්මට කියනවා තමන්ගේ බිරිඳට කියනවා අපිටත් මෙන්න මෙහෙම පින්කමක් කළා මටත් ආසයි පින් දෙන්න කාටද? මගේ අම්මා තාත්තට. ආන්න නූපන් කුසලයක් බණ කතාව අහගෙන ඉන්නකොට මොකක් වුණාද? මතු වුණා. තේරුණාද කියන්නේ? සත්පුරුෂ හිත තුලයි ඒවා වෙන්නේ. අසත්පුරුෂයට ඒවා මතු වෙන්නේ ඊර්ෂ්‍යාදික මිනිහට ඒවා මතු වෙන්නේ නැහැ. දැන් තේරුණාද ඔයගොල්ලන්ට? එහෙනම් අපි හැම විටම උත්සාහ ගන්න ඕනේ මොකක්ද? උපන් අකුසල් අයින් කරන්න. ඉඳුල් වෙන්න දෙන්න එපා තව. දැන් ඉඳුල් වෙලා ඇති ඔය. හරි. ඊළඟට පිලුණු වෙන්න දෙන්න එපා තව. දැන් ඇති පිලුණු වුණා. මැස්සන්ට පාර දෙන්න එපා තව. දැන් ඇති. දැන් අපි ඒවයි මොකක් වෙමුද? අයින් වෙමු. නූපන් මොකක්ද? අකුසල් මොකක්ද? උපදින්න නම් දෙන්නම එපා. ඔය ඉපදිච්ච ටික හොඳටම ඇති. තවනම් අකුසල් වලට මතු වෙන්න දෙන්න එපා. ඊළඟට උපන් කුසල් මොකක් කරන්න ඕනේද? වැඩි දියුණු කරන්න. නූපන් කුසල් මොකක් කරන්නද? මතු කරන්න.
ඇති කරගන්න කවුද උත්සාහවන්ත වෙන්න ඕනේ? තමන් උත්සාහවන්ත වෙන්න ඕනේ. ඉතින් පින්වතුනි අපේ මාතෘකාවත් එක්ක ඔය කරුණු ගලපගත්තොත් ඊර්ෂ්‍යාදික මිනිහගේ හිත තුල කවදාවත් ඔය හොඳ පැති මොකක් වෙන්නේ නැද්ද? වර්ධනය වෙන්නේ නැහැ. තේරුණාද කියන දේ? නිසා කල්පනා කරන්න ඕනේ. අපිට ගොඩාක් දේවල් තිබුණාය කියලා මේ ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ. තමන්ගෙන්ම මේ පිළිබඳව මොකක් කරගන්න ඕනේ? ප්‍රශ්න කරගන්න ඕනේ. එක දවසක් ගොම කුරුමිනියෝ දෙන්නේ. පුතේ ගොම කුරුමිනියා කියන සතා හැදෙන්නේ ගොම ගොඩේ. තේරුණාද කියන්නේ? ගොම ගොඩේම උපදින සතා තමයි චූටි දූ කවුද? ගොම කුරුමිනියා. ගොම කුරුමිනියෝ කී දෙනෙක්ද ඒකට? දෙන්නෙක් පුතේ. මේගොල්ලන්ගේ ජොබ් එක තමයි ගොම ගුලි හදන එක. ගොම ගුලි හදන. ඒතර දැන් එක ගොම ගුලියෙක් ගොම කුරුමිනියෙක් ගොම ගුලියක් හදාගෙන දැන් තල්ලු කරගෙන යනවා. ඉතින් පේමරත්ත මහත්තයා තව එකෙක් ඒ ගොම ගොඩේම තව ගොම ගුලියක් හදාගෙන මොකද කරන්නේ? තල්ලු කරගෙන යනවා. ඒතර දැන් එක ගොම කුරුමිනියෙක් බලනවා කවුරු දිහාද? අනිත් එකා දිහා. අනිත් ගොම කුරුමිනිය බලනවා කවුරු දිහාද? අනිකා දිහා. දෙන්න දෙපැත්තට බලනවා. මොකටද බලන්නේ? මොකටද බලන්නේ? ඈ? ආන්න හරි. කාගේ ගොම ගුලියද ලොකු? මොකද්ද බලන්නේ? කාගේ ගොම ගුලියද ලොකු? ඕකම නෙමෙයි ඉතින් අපිත් කරන්නේ. ආපේවරත් මහත්තයෝ ඒක තමයි කියන්නේ. තල්ලු කරගෙන යනවා. ගුලිය හදාගෙන මොකක් කරනවද? ඒ යන ගමන් බලනවා අරූගේ එකද ලොකු මගේ එකද ලොකු. ඉතින් අපිත් අන්තිමට කොල්ල තියෙන්නේ මොකද්ද? මේ ලැබපු ජීවිතේ මොකක්ද? එක එකා දිහා බලබලා මොකක් කරපු එකද? ගොම ගුලි තල්ලු කරපු එක තමයි. නේද? පිටිගලට වෙලා ගලෙත් මෙච්චර කල් ඒක. දැන් අපි කල්පනා කරන්න ඕනේ අපිට අනුන්ගේ ගොම ගුලි වැඩ නැහැ. ඉතින් එහෙම බලබලා ඉන්න ගියන් අපිත් ඉඳුල් වෙනවා. එතනම ඉඳුල් වෙලා අපි. ඔය ඊර්ෂ්‍යාදික මිනිහගේ හැටි ඔය. දරුණා. අපිත් පිලුණු වෙලා එතනම නේද මහත්තයෝ? ඊගාවට මැස්සෝ ගන්නනවා ඉතින්. කරන්න දෙයක් දැන් හරි මේවා අපි මොකක් කරන්න ඕනේද එන. නවත්තන්න. කවුරු දිහාද බලන්න ඕනේ හැරිලා? තමන් දිහා. අනුන් දිහා බලලා වැඩක් නැහැ. කවුරු දිහාද බලන්න ඕනේ එහෙනම්? තමන් දිහා. මේකේ භයානකකම් මම පෙන්නලා දෙන්නම්කෝ. මේ ඊර්ෂ්‍යාව. දැන් ඔයගොල්ලෝ දන්නවා මේ මාත්‍රිකාවට කරුණු හොයන්නකොට මේ මාත්‍රිකාවට පුදුමම කාරණා ටිකක් සපයපු හාමුදුරුව තමයි දේවදත්ත හාමුදුරුව. ඇයි? හරියට ඊර්ෂ්‍යා කළා. කාටද? ඒක අදද කළේ? මේ ලැබපු මනුස්ස ජීවිතේ විතරද කළේ? නෑ කොහෙද කළේ? එතකොට දැන් මොකද කියන්නේ සකුන්තලා? ඉරිසියාව කියන එක එහෙනම් සසර පුරුද්දක් නේද? නේද? සේරි වාණිජ ජාතකෙන් නේද ඕක පටන් ගන්නේ. අපි අර ඉගෙන ගත්තේ චූටි කාලේ පුතේ මොකද්ද? මොකද්ද කතාව? කදා වලලු කතාව. අහලා තියෙනව නේද? අර රන් තැටියේ කතාව. එතනින් පටන් ගත්ත වෛරෙනි ඉරිසියාවනේ ඔය දිගට ඉන්නේ. තේරුණාද පුතාලට? හරි. එතකොට නිකන් අපි එච්චර දුර යන්න ඕනේ නැහැ ප්‍රේමරත්න මහත්තයා. ඔය දේවදත්ත හාමුදුරුවෝ කියලා කියන්නේ පැවිදි වෙන්න කලින් කවුද? ඥාතිත්වයට මස්සිනා යසෝදරා දේවියගේ පැත්තෙන්. හරි. ඊගාවට ඊළඟට ගිහිව හිටියනම් එයා කවුද? සුප්‍රබුද්ධ රජුරුවන්ගේ කවුද? පුතා. ඒ කියන්නේ තාත්තගේ ඇවෑමෙන් රජ වෙන්නේ කවුද ප්‍රේමරත්න මහත්තයා? පුතා. තේරුණාද? ඔන්න හොඳ කල්පනාවෙන් ඉන්න. ඒතර දැන් රජකමත් අතහැරලා තමයි කවුද පැවිදි වෙන්නේ? ඒතර ඇත්තටම දේවදත්ත හාමුදුරුවෝ පැවිදි වුණේ බුදුහාරන්ට ගල් පෙල්ලන්නද?
දුනුවායෝ දන්නද? මම මේ පොඩි එතනින්ම පාඩමක් ඕගොල්ලන්ට මතු කරන්නේ. ඕකටද මහාන උනේ? නේ. ධානලාභී. තේරුණාද කියන දේ? පැවිදි වෙලා ධාන පවා මොකක් කරගත්තද? උපදවා ඒවත් වැරදියට පාවිච්චි කළා. ඒවයින් පිරිහුණා නේද? අජාසත් රජු පහදවා ගත්තේ ධාන භාවිතා කරලානේ. පිරිහුණා. ඒක වෙනම කතාවක්. මම මේ කියන්න උත්සාහ ගත්තේ දේවදත්ත හාමුදුරුවන්ටත් හැබෑ ඌමනාවක් එහෙනම් නොතිබුණාද? තිබුණා. මොකද්ද තිවිච්ච හැබෑ ඌමනාව? මේ සසර මොකක් කරගන්න ඕනේද? නිමා කරගන්න ඕනේ. මේ සසර නිමා කර ගැනීමේ ඌමනාව කාටද? දේවදත්ත හාමුදුරුවන්ටත් තිබුණා. ඒ වෙනුවෙන් උන්වහන්සේ කැප වුණා. ඒකේ ප්‍රබලම කැපවීමක් තමයි මොකද්ද? පැවිදි වෙන්නේ. පැවිදි වෙන්න හැමෝටම පුළුවන්ද? බෑ. නිකන් හිතන්නකො ප්‍රේමරත්න මහත්තයෝ දේවදත්ත හාමුදුරුවෝ මෙතන පැවිදි වෙන්නේ රජකමත් අතහැරලානේ. කවුද රජකම් අතහැරලා පැවිදි වෙන්න ඉදිරිපත් වෙන්නේ? ඇයි හාමුදුරුවෝ දැන් මේ කාරණේ කිව්වේ මේ විදිහට? ඕන් හිතන්න බලන්න ප්‍රේමරත්න මහත්තයෝ ඉරිසියාව කියන එක කොච්චර ප්‍රබලද කියලා. රජකමත් අතහැරියා. තේරුණාද? පැවිදිත් වුණා. ධානත් ලැබුවා. හැබැයි අර සසර පුරුද්ද මොකක් වුණාද? ආන්න ප්‍රබලව මතුවෙලා. ප්‍රබලව මතුවෙලා. දේවදත්ත හාමුදුරුවෝ මහණ වුණේ අපාගත වෙන්න නෙමෙයි. කල්පයක් නිරේ වැටෙන්න මහණ වුණා නෙවෙයි. හැබැයි සසරේ පුරුදු කියන ඒවා මොකක් වෙනවද එහෙනම්? එහෙනම් උතුරු පිටිගල අපිට ඕව නැත්ද? අපිට නැද්ද? තියෙනවා. දැන් ආන්න එබඳු අකුසල් ඒවට කියන්නේ අපි නූපන් අකුසල් මොකක් වෙන්න දෙන්න හොඳ නැද්ද? හැබැයි දේවදත්ත හාමුදුරුවන්ගේ නූපන් අකුසල් මොකක් වුණාද? මතු වුණා. මොකක්ද ඒකට හේතුව බලපෑම උනේ? සසර. එහෙනම් ඔය සසර පුරුදු කාටද තියෙන්නේ? අපිටත් තියෙන. එක පවුලේ තියෙනවා ප්‍රේමරත්න මහත්තයා. ඔව්. එක පවුලේ පහක් ඉන්නවනම් තේරුණාද? ඒ පවුලේ ඉන්නවා පවුලේ අයටම මොකක් කරන අයද? නැද්ද? සහෝදර සහෝදරියෝ එකම පවුලේ කරන්නේ නැද්ද ඔය වැඩේ? ඇයි ප්‍රේමරත්න මහත්තයෝ එහෙම වුනේ? ඒකට දොස් කියන්න එපා. අනුකම්පාවෙන් බලන්න. ඇයි? ආන්න සසර පුරුද්ද. තේරුණාද කියන දේ? දේවදත්තට පැවිදි වෙලා ලබන්න පුළුවන් රජකමක් නැහැ. තේරුණාද? සැප විඳින්න නම් එයාට ඉන්න තිබුණේ කොතනද එහෙනම්? රජගෙදර. තේරුණාද කියන දේ? එයාට ඉන්න තිබුණේ කොතනද? රජගෙදර. එහෙනම් මේ පැවිද්ද ලබන්න පුළුවන් මොකද්ද? සැපයක් නෑ. දැන් එයා සමහර යෝජනා ගෙනාවනේ බුදුහාමුදුරුවන්ට. ඒ යෝජනා ASCII පවා ටිකක් ගැඹුරින් කල්පනා කරලා බැලුවාම තියෙන්නේ මොකද්ද? ටිකක් කර්කස කාරණා. නේද? හැබැයි මේ බුදුහාමුදුරුවෝ ඒවට එකඟ වුණේ නෑ. එයාටත් හැබැයි ඌමනාවක් මුල් කාලේ තිබිලා තියෙනවා එහෙනම්. තේරුණාද? හැබැයි අර නරක පුරුදු කියන ඒවා කාලෙත් එක්ක මොකක් වෙන්න ගන්නවද? එහෙනම් අපිට එහෙම නොවේයි කියලා කවුරු හරි හිතනවද? ආන්න බලන්නම් මේ ඔය සාංශාරික පුරුදු කාගේ පස්සේ පන්නනවද එහෙනම්? තමන් පස්සේ පන්නනවා. තමන් පස්සේ පන්නනවා. මේවා අපි තේරුම් ගන්න ඕනේ. දැන් ඒ දේවදත්ත හාමුදුරුව වගේ අපිත් ඉඳුල්ලුනොත් එහෙට මෙහෙට කවුද විනාශය සිද්ධ කරගන්නේ? තමන්මයි සිද්ධ කරගන්නේ. පිලුණු වුණොත් කවුද වරද්ද සිද්ධ කරගන්නේ? තමන්මයි. ආන්න මැස්සෝ පන්නන්න පටන් ගන්නවා. කල්පයක් කොහෙට වැටෙනවද? නිරයට වැටෙනවා. එසා මේක අපි ටිකක් තේරුම් ගන්න ඕනේ. මහා සැඩ පහරක් ගහගෙන යනවා වගේ ගහගෙන යනවා. මහා සැඩ පහරකට අහු වුණාම සැඩ පහරේ අපි මොකක් කරනවද? ආන්න ඊර්ෂ්‍යාව නැමැති සැඩ පහරට අහු වුණොත් අපිත් කොහෙටද ගහගෙන යන්නේ? නිරයටම ගහගෙන යනවා. නිරයටම ගහගෙන යනවා. එහෙනම් එහෙම යන කෙනෙක් වෙලා හරියනවද අපි? මොකද කියන්නේ ප්‍රේමරත්න මහත්තයා?
මහත්තයෝ වැල යන පැත්තට නම් මැස්ස ගහලා හරියන්නේ නැහැ. මොකද කරන්න ඕනේ? අපිට ඕනි පැත්තට අපි වැලත් හරවගෙන මොකක් කරගන්න ඕනේද? දැන් වැල යන පැත්තට මැස්ස ගහගෙන යන්න ගියොත් අපිත් කොහේ යනවද? ඈ? ඉඳුල් වෙනවා, පිලුණු වෙනවා, මැස්සෝ කකා යනවා. කවුද යන්නේ? අපි. දැන් එහෙනම් මොකද කරන්න ඕනේ අපි? ඈ? මැස්ස අපිට ඕනි දිශාවට ගහගෙන වැල අපිට ඕනි පැත්තට මොකක් කරගන්න ඕනේ? දැන් පිටිගලා ඒ සඳහා උත්සාහ ගන්නවද එහෙනම්? කා තුලද රාගයේ, ද්වේෂයේ, මෝහයේ තියෙන්නේ? ඊර්ෂ්‍යාව තියෙන්නේ කා තුලද? දැන් ඒවට ඕනි විදිහටම යන්න අරිනවද? ඒව වෙනස් කරගන්නවද? කවුද කල්පනා කරන්න ඕන? ඕක තමයි ප්‍රේමරත්න මහත්තයෝ අද බණ කතාව. වෙලාව දැන් අවසන් වෙලා තියෙනවා. අපි මැරෙන මිනිස්සු. මේ සියල්ල අපි මොකක් කරනවද? අතහැරලා දාලා යන මිනිස්සු. ඒක අපි දැනගන්න ඕනේ, තේරුම් ගන්න ඕනේ. තේරුණාද කියන්නේ? හිතට ඕනි විදිහට මෙහෙනම් වැඩ කරලා හරියනවද? අපේ හිතවලට විවිධ දේවල් එන්න පුළුවන්. ඒ හිතට ඕනි විදිහට කටයුතු කරන්න ඇරියොත් කවුද විනාශයටපත් වෙන්නේ? එහෙනම් අද අපි උත්සාහවන්ත වෙමු. අද ඉඳලා අපි හිතට ගමු. අපි උඩුගම් බලා යන කෙනෙක් බවට පත් වෙන්න ඕනේ. මේක ජීවිතේ මොකක් වෙන්න ඕනේ? හැරවුමක් අපි හදාගන්න ඕනේ. එහෙනම් ඒ හැරවුම හදාගන්න දවස අද දවස බවට අපි පත් කරගන්න ඕනේ. මෙච්චර දුර ඉඳලා ඇවිල්ලා මේ කරන පින්කම්. තේරුණා නේද කියන්නේ? හරි. ජීවිතේ අපි මොකද්ද? හැරවුමක් හදාගන්න දවස. නරක පැත්තටද? මෙච්චර කල් ගියා අපි ගඟ යන අතට. ගලන ගඟට ඔහේ ගහගෙන යන්න හැරියා. දැන් එහෙම වෙන්න දෙන්න එපා. අපි ඒක මොකක් කරගන්න ඕනේද? හරව ගන්න ඕනේ. මොන පැත්තටද හරව ගන්න ඕනේ? හොඳ පැත්තට, යහපත් දිශානතියකට හරව ගන්න. ආන්න එහෙම හරව ගත්තොත් අපි ඉඳුල් වෙන එකක්, අපි පිලුණු වෙන එකකුත් නෑ. කෙලස් නැමැති මැස්සෝ අපි පස්සේ එලවන්නේ නෑ. ආන් එතෙන්ට අපි මග හදාගත්තොත් මේ සසර දුකින් අපිට මොකක් වෙන්න පුළුවන්ද? මිදෙන්න පුළුවන්. සසර දුකින් මිදෙන්නත් උතුම් නිවනින් සැනසෙන්නත් ඔබ අප හැමදෙනාටම මේ මහා පිනත් උපකාරයක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් ප්‍රේමරත්න මහත්තයෝ ඔය ඇති. ඇයි? ගොඩාක් දේවල් පටලවන්න හොඳ නැහැ. එතකොට ඔක්කොම පැටලෙනවා. දැන් පැටලුන්නේ නැහැ නේද එහෙනම්? පටලව ගත්තේ නැහනේ. ඔය ඇති. ඔය ටික ජීවිතේට එකතු කරගන්න. තේරුණානේ? කොහොමත් හරියදම් මහඳුරගේ බණ කතාවල හාමුදුරුවෝ ගොඩාක් දේවල් පටලවන්නේ නැහැ. ඇයි? මේ මිනිස් මනසකට ගොඩක් දේවල් දරන්න බෑ. දැන් පුළුවන් ওই ටික අල්ලගන්න. එහෙමනම් උතුරු පිටිගල ඉඳලා ඇවිල්ලා අපේ ප්‍රේමරත්න මහත්මයා, ධම්මික තුෂාර මහත්මයා, අපේ ශකුන්තලා මහත්මිය මේ අය එකතු වෙලා මේ පොඩි දරුවෝ ඇතුළු මේ පිරිස එකතු කරගෙන ලස්සන පින්කමක් කළා. අරමුණු අතර ප්‍රේමරත්න මහත්තයාගේ ආදරණීය අම්මා තාත්තා දෙපළ නේද? ලිසි නෝනා ආදරණීය අම්මත්, අරෝලිස් ආදරණීය තාත්තා ඇතුළු පරම්පරාවේ මියගිය අයට පින් දෙන්න. ඔබත් කල්පනා කරන්න, ඔබ අප හැම නමින් මියගිය හැමෝම මේ පින් අනුමෝදන් වේවා. දුකින් අත මිදේවා, සැපවත් වේවා, ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් දකීවා කියලා සාදු කියන්නේ. ඒ වගේම මේ සිද්ධ කරගත්තා වූ පින් බලෙන් විශේෂයෙන්ම අද දින උපන්දිනය සමරන පුංචි දුව මලිති පැහැසරණි දියණියටත්, ඒ වගේම අපේ මාටින් පැස්කුවල් මහත්මයා වයස අවුරුදු 99ක් වෙනවා හෙට උපන්දිනේ. එතකොට හෙටට 100ද? හෙටට 99න් බේරිලා තියෙනවා එහෙනම් නේද? ඊළඟ පින්කමටත් එක්කරන් එන්න හොඳේ. 100 වෙනි එකට. තව බොහොම සතුටින් ඉන්නේ. හොඳට බණ කතාවත් ඇහුව වැඳගෙන සතුටු සිතින් ඔය පිනම ඇති. තේරුණාද? තුමාව එක්කරගෙන ඇවිල්ලා ඔය ඇත්තෝ
එතුමටත් අපි නිදුක් නිරෝගී භාවයේ දීර්ඝායු සම්පන්නිය චිරජීවනයේම වේවා කියලා ආශිර්වාද කරනවා. ඒ වගේම අපේ ධම්මික මහත්මයා, ප්‍රේමරත්න මහත්මයා, අපේ ශකුන්තලා මහත්මිය ඇතුළු මේ පින්කමට නන් අයුරින් උදව් උපකාර කරපු අය ඇති පිරිස් එකතු වුණා. දුරකතර ගෙවාගෙන ආව පැමිණි ඔබටත් මේ පොඩි දරුවන්ටත් දම්සතර ආයතනයේ කාර්ය මණ්ඩලයේ බණ ටික අහපු රටවාසී ලෝවාසී අපි හැමතත් උතුම් නිවනින් සැනසෙන්නටම මේ පින හේතු වාසනා වේවා කියලා සාදු කියයි. දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දීවා නාග මහිද්దికා පුඤ්ඤන්තං තුලෝක සාසනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දීවා නාග මහිද්దికා පුඤ්ඤන්තං චිරං රක්ඛන්තු ලෝක සාසනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දීවා නාග පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. හැම දිනාටම තෙරුවන් සරණයි. See